අයිබෝන් කියලා පිළිගන්නවා ඔයාලටත් SL Master Boy YouTube channel එකට. ඉතින් අද ඔයාලට අරගෙන ආවිල්ලා තියෙන්නේ හච් එකේ එහෙම නැත්නම් හච් පාරිභෝගිකයන්ට රුපියල් 2කට GB 2ක් ගන්න පුළුවන් සුපිරි chance එකක්. මේ ෆුට්බෝල් සීසන් එකත් එක්ක හච් එකෙන් තියලා තියෙන සුපිරිම ඔෆර් එකක්. ඉතින් වැඩි කතා නැතුව වීඩියෝට ගිහිල්ලා බලමු කොහොමද මේ විදිහට data අරගන්නේ කියලා. මුලින්ම ඔයාලගේ හච් app එක open කරගන්න. හච් app එක open කරගෙන මේ විදිහට යට තියෙනවා my offers කියලා එකක්. ඔයාලා ඒකට යන්න. ඔයගොල්ලෝ my offers වලට ආපු ගමන්ම ඔයගොල්ලන්ට මෙතන බලා ගන්න පුළුවන් bought and win 2GB free කියලා උඩින්ම දෙකක් පෙන්නනවා. මේකෙන් අද රෑ තියෙන මැච් එකක් ගැන තමයි මේ තියෙන්නේ පෘතුගාලය සහ ක්‍රෝේෂියාව. ඉතින් ඔයගොල්ලෝ කවුද දිනන්නේ කියලා හිතන පැත්තට vote කරන්න තියෙන මේ විදිහට ක්ලික් කරලා vote and click here කියලා මේ yes විදිහට දෙන්න තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන්ගෙන් රුපියල් 2ක් ඔයගොල්ලන්ගේ account එකෙන් කැපෙනවා. ඉතින් මේක රැන්ඩම් chance එකක් හම්බෙන්නේ. ඒ කියන්නේ හැමෝටම මේක ලැබෙන්නේ නැහැ. මේක රැන්ඩම් විදිහට තමයි ලැබෙනවා කියලා මේගොල්ලෝ කියලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඕන නම් ඒක ක්ලික් කරාට පස්සේ හැබැයි අනිත් ටීම් එක ඒකටත් අපිට ආයි වෝට් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මම ආයි ඒකටත් වෝට් කරලා බලනවා. ඉතින් මම ටීම් දෙකටම වෝට් කරා. එතකොට රුපියල් 4ක් අය වෙන්න ඕන. අපි බලමු කැපිලාද කියලා. ඔව් සල්ලි කැපිලා තියෙනවා. ඉතින් මේක මෙහෙමයි මේගොල්ලෝ මේක කියලා තියෙන්නේ මේක රැන්ඩම් විදිහට තමයි දෙන්නේ. ඒ කියන්නේ හැමෝටම මේක හම්බෙන්නේ නැහැ ලකී විනර්ස්ලට කියලා. ඉතින් කොකටත් ඔයගොල්ලෝ එක ටීම් එකට රුපියල් 2ක් නේද? ඔයගොල්ලෝ try කරලා බලන්න. ඉතින් හම්බුනොත් වටිනවා. මොකද GB 2ක් සාමාන්‍ය මේගොල්ලන්ගේ 159 ඩේටා කාඩ් එකකින් උනත් GB 2ක් අපිට ලැබෙන්නේ නැහැ. ඉතින් මේක හම්බුනොත් වාසියක්. ඒ වගේම තමයි මේකේ ඩේටා මට හම්බුනොත් මම ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම මැසේජ් එකක් හරි කමෙන්ට් එකක් හරි දාලා තියන්නම්. තම ෆුට්බෝල් සීසන් එක ඉවර නැහැ. ඉතින් ඔයා මේ වීඩියෝ එක බලද්දි මේ මැච් එක ඉවරලා තියෙන්න පුළුවන් සමහරක් විට. ඉතින් නමුත් ඔයගොල්ලෝ මේ IFS වලට ඇවිල්ලා බලන්න මට වෙන තරංගයක් තියෙන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. ඒ වගේම තමයි මේ වගේ වීඩියෝ ආයි නැවත බලන්න නම් අපේ channel එක අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. ඉතින් තවත් අලුත් වීඩියෝ එකක් හමු. හැමෝටම සුබ දවසක්.